ඉතින් කට්ටියට සුබ අලුත් අවුරුද්දක් වේවා. 2026 අවුරුද්දක් ලැබුවා. ඉතින් අද ජනවාරි 1 වෙනිදා අපි මෙහි ජපානයේ තියෙන පන්සලකට යනවා. ඒ කියන්නේ දැන් අලුත් අවුරුද්දක් ආරම්භ වුණාම සාමාන්‍ය හැමෝම වගේ මෙහි පන්සලකට යනවා. පන්සලට ගිහිල්ලා ඒ කරන දේ පිළිවෙත් කරනවා. අපිත් අද ඇවිල්ලා පළවෙනි පාරට ජපානයේ පන්සලකට යන්න හදන්නේ. ඔව්. අපිත් අද අපේ කට්ටියත් එක්ක දැන් ට්‍රේන් එකේ ඇවිල්ලා පන්සලකට යන්න හදන්නේ. අපි බලමු කොහොමද ඒකේ වැඩ ටික වෙන්නේ කියලා. අපි දැන් යන්නේ පළවෙනි දොඩ වෙලා තියෙනවා 2026. ඒකට මුලින්ම පන්සල් යන්න තමයි හදන්නේ. පන්සල් යනවද? පන්සල් යන්නේ. අපි කට්ටිය මේ ට්‍රේන් එකට බැහැලා පයින් පන්සල්ට යනවා. ලෝපුත්සුවෙන් පැත්තේ දන්සල් තියෙන හැබැයි දන්සල් යෑම කැන්සල්. අපි යන්නේ දැන් පන්සල්. ඔබ දැන්නේ පන්සල් පන්සල් කියලා බලමු. ඉතින් මේ අපි දැන් මෙතන මේ පන්සල ඇතුළට ආවා කට්ටියත් එක්ක. දැන් අද නම් ගොඩක් සෙනග ජනවාරි 1 වෙනිදා ඉන්නද කොහෙද? අපි බලමු මේක වතාවක් ටික් කරලා ඒක ටික් කරගන්න. ජපානයේ දින වතාවතක් හඳුන් ගුරු අරගෙන දැන් ඒ ටිකට යන්න හදන්නේ. මේ ඉස්සරහ තියෙන්නේ සුගතලෝන සම්බුද්ධ රාජා ශ්‍රී පද පද්මේ පුදනීමි දී භක්ති පූජා සුගතලෝන සම්බුද්ධ රාජා Sugatalona Sambuddha Raja Bavarogita Suvak Soyananiya Raja Sampat Herada Niknikiya भवरोगेट सुवक सोयनामिया राज संपत हरद निक्निकिया पारमी මේ ඉස්සරහ තියෙන මේකට දාන්න. नसा बोधि मूले लसगे पुतुनिया सुगतलोना समुद्र पद्मे पुदनीमि दी भक्ति पूजा එතනින් මෙතන උඩ කැටයක් තියෙනවා. ඒ කැටයට සම්බුදාටි වෙනවා. මෙහෙට ප්‍රාර්ථනා කරනවා. Very
දැන් අපි මේ එතන අර පහන් පත්තු කරන කරනවා තවත් ටික කරලා දැන් අපි පන්සලේ එළියට යන්න හදන්නේ. ඕ අද ගොඩක් සෙනග වැඩි ලහිරුව ගියත් ඉන්නවා අපේ කලින් වීඩියෝ එකේ ඉන්දියා සුපිරි ඩයල්ලා මෙයා තමයි අපි මෙතෙන් එක්කාන් ආවේ. මෙයා කලින් ඇවිල්ලා තියෙනවා මෙතනට ගොඩක් වීඩියෝ එක දාලා තියෙනවා වීඩියෝ එකක් කියලා. දැන් අපි වංශල්ල ගිහිල්ලා ඒ ටික කරලා දැන් පන්සලෙන් එළියට ආවා. අද ගොඩක් සෙනඟ වැඩි ඔයාලට කියන්නේ පුළුවන් තරම් හැමදේම පෙන්නවා වගේ. වීඩියෝ එකේ ගොඩක් දේවල් ඇති සෙනඟ ගොඩක් ඉන්නවා ඒක එක හේතුව. ඉතින් දැන් අපි වංශලින් ඇවිල්ලා දැන් ගෙදර යන්න හදන්නේ. හැමෝටම ජය වේවා.